හොඳයි මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ ඇයි ලංකාවේ මේ 5 ampere plug base එක තහනම් කරේ කියලා. හරි. මුලින්ම අපි දැනගෙන ඉමු මේවට කියන නම මොකක්ද කියලා. මේක අපෙන් කස්ටමර්ස්ලා එක එක නම් වලින් ඉල්ලනවා. base එක කියලා ඉල්ලනවා, plug එකක් දෙන්න කියලා ඉල්ලනවා, තව සමහර අය box එක ගහන box එක කියලා ඉල්ලන්නේ මේක. එතකොට plug top කියලා වැඩිදියට කියන ඇත් ඉන්නවා. ඉතින් ඇත්තටම මේක හරිම නම plug base එක. මේ දෙකටම කියනවා plug base කියලා. මේක 5 ampere plug base එකක්. මේක 13 ampere plug base එකක්. එතකොට ඒකේ ටෙක්නිකල් නම ගත්තොත් එහෙනම් පෙට්ටියක් ගත්තොත් පෙට්ටිය ගහලා තියෙන්නේ 13 ampere switched socket outlet කියලා. 13 ampere switched socket outlet කියලා තමයි පෙට්ටිය ගහලා තියෙන්නේ. ඔය කොටේෂන් එකදී සමහරලාට මෙන්න මේ නමින් කොටේෂන් එකේ තියෙනවා. 13 ampere switched socket outlet මෙච්චරක් දාන්න කියලා. එතකොට ඒක තමයි ඒක හරිය නම plug base කියලා ඉල්ලුවත් සාමාන්‍ය ව්‍යවහාරයෙන් හරිය නැත්නම් 13 ampere switched socket outlet එක කිව්වොත් හරියි. හරි එතකොට ලංකාවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙන්න මේ 5 ampere plug base එක පාවිච්චිය තහනම් කරා. ඒකට ප්‍රධානම හේතුව තමයි විදුලි අනතුරු. විදුලි අනතුරු කියන්නේ අපි දන්නවා මුලින් ආවේ රවුම් plug top එක. රවුම් plug top එක කියන්නේ මේ වගේ plug top එක ආවා. ඒත් එක්කම 2 pin ආවා. ඒතර 2 pin එකක් ගත්තම අංගා 2 pin එකක් තියෙනවා. මේ 2 pin එකක් ගහනකොට දැන් මේක නම් ගෙවිලා ගිහලා මේක යනවා ඇතුළට. නැත්තම් මේ 2 pin එක ගහද්දි මේකට සාමාන්‍ය මේ වගේක් ගහන්න ඕනේ. මොකක් හරි කූරක් ගහලා පෑනක් ගහලා තමයි මෙහෙම ගහන්න ඕනේ. ඒ පොඩි ළමයි ඔහොම කරන්න ගිහිල්ලා කරන්ට් වැදිලා තිබ්බා. ඒ නිසා ජීවිත අනතුරු වෙලා තිබ්බා. ඒ වගේ විදුලි අනතුරු ගොඩක් සිද්ධ වෙලා තිබ්බා මේ 2 pin ගහන්න ගත්තට පස්සේ මේ වගේ එකකේව දාලා. ඒතර ඒක එක ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ plug base එක තහනම් කරන්නේ. එතකොට දැන් අලුතෙන් එන plug base මේවට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් 2 pin ඒවා ආවත් දැන් මං ගාව තියෙනවා 2 pin එකක් අලුතෙන් එන. දැන් මේක ඇත්තටම ඔයගලන්ට පේනවා මේක 2 pin එකක් මේ තියෙන්නේ. එනකොට මේකේ කෑල්ලක් එනවා තව අමතර කෑල්ලක්. ඒතකොට ඒක මෙහෙම අපිට නිකම්ම ගහන්න පුළුවන් කිසිම මේ කූරක් ගහන්න ඕනේ නැහැ. ඒක නිසා මේක ආරක්ෂිතයි. ඒතකොට ඒකෙන් තිබ්බේ දුර්වලතාවය මගහරවාගෙන තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අර ඒ වගේ විදුලි අනතුරු වුණ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේක තහනම් කරේ. ඒක තව හේතුවක් තියෙනවා මම මේ තවට මේක ගලවනවා. එතකොට මම මේක ඇතුළේ පෙන්නන්නම්. මේක ඇතුළේ තියෙන තුනී තහඩුවක්. ඒතකොට ඒක නිසා ලූස් කනෙක්ෂන් එනවා. ලූස් කනෙක්ෂන් නිසා ගිනි ගැනීම වාර්තා වෙනවා. අන්න ඒක අනිත් හේතුව මේක තහනම් කරන්න. ඒ වගේම මුළු රටටම එකම ස්ටෑන්ඩඩ් එකක් ගන්නත් තමයි මේක අඳුන්වලා දුන්නේ. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා ඇති 5 ampere කියලා තිබ්බා 15 ampere කියලා තිබ්බා. ඒ කියන්නේ 5 සහ 15 කියන ಜಾති දෙකෙන්ම තිබ්බා. එතකොට ಜಾති දෙකට ඔයගොල්ලෝ දැකලා සමහරලාට ඔය කුස්සිය වල වෙනම මීටර පොඩ්ඩක් ලොකු හිල් 3ක් තියෙන එකක් ගහලා තියෙනවා. එතකොට එහෙම එකක් දැන් ඉන්නේ නැහැ. දැන් හැම එකටම මේක තමයි ගහන්නේ. මොකද ඇම්පියර් 13ක් මේකේ යවන්න පුළුවන්. එතකොට ඇම්පියර් 5ක් යවන එකට ඇම්පියර් 13ක් යවන එකට ගහුව කියලා අවුලක් නැහැ. ඒ කියන්නේ දැන් 5 ඇම්පියර් අදින උපකරණයකට මේක ගහුව කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වැඩිපුර මේක අදින්න පුළුවන්. ඒක සේෆ් නැත්නම් ආරක්ෂිතයි. එතකොට ඒක තහනම් කරන තවත් හේතුවක් තමයි මුළු රටේම එකම ස්ටෑන්ඩඩ් එකකට ගන්න ඕන නිසා මේ 5 ampere කියන එකයි එතකොට 15 ampere කියන එකත් ඒකත් නැහැ. රවුම් ප්ලග් මේ රවුම් ප්ලග් බේස් කිසිම දෙයක් දැන් භාවිත වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ප්‍රධානම හේතුව මෙන්න මේ ප්ලග් බේස් එක තහනම් කරන්න. එතකොට දැන් ලංකාවේ ගන්න තියෙන වෙළඳ පොලේ ගන්න නෑ මේ වැත්තටම වෙළඳ පොලේ ගන්න තියෙන්නේ මෙන්න මේ කොටු පින් එක. හරිද? මෙන්න මේ ස්ක්වයර් පින් ප්ලග් බේස් එක නැත්නම් 13 ampere socket outlet එක තමයි ගන්න තියෙන්නේ. මේකට type G කියලා කියනවා. type G කොටු පින් කියලා කියනවා මෙන්න මේ type එකට. එතකොට මම තව හේතුවක් තියෙනවා මේකේ මේ round plug top තමයි මේකට ගහන්න පුළුවන්. ඒතර round plug top එකක් ගත්තාම මේක අපි ඇරලා බැලුවොත් එමේ මේකේ කිසිම ආරක්ෂාවක් නැහැ. හරිද? උපකරණයට කිසිම ආරක්ෂාවක් නැහැ. උපකරණේ පිච්චෙන්න පුළුවන්. මොකද මේකේ fuse එකක් නැහැ. හැබැයි 13 ampere එකේ අපි plug top එකක් ගත්තොත් ඒකේ fuse එකක් එනවා. එතකොට මේකෙන් උපකරණයේ ආරක්ෂාවක් හම්බ වෙනවා. එතකොට හැම අතින්ම බැලුවම ආරක්ෂාව අඩුයි මේ 5 ampere plug base එක පාවිච්චි කරන එක. මොකද 5 ampere plug base එක පාවිච්චි කරනවා කියන්නේ 5 ampere plug top එකකුත් පාවිච්චි කරන්න ඕනේ. ඔන්න ඔක තමයි ප්‍රධානම හේතුව ඒක තහනම් කරන්න. හරි අපි ඊළඟට බලමු ගලවලා මොනවාද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මම මේක එහෙනම් ගලවනවා. මෙතන තියෙනවා ඇන ටිකක්. ඇන තියෙනවා 1 2 3 4ක් තියෙනවා. ඇන හතරම මුලින් ගලවනවා.
හරි මම මේක N4 ගලව ගත්තා. බලමු ඊට පස්සේ මේක ගලවලා මොනවද තියෙන්නේ කියලා. හරි. මේ පැත්තට තමයි ගලවන්න ඕනේ. මම මේක එකක් අරන් පෙන්නන්නම්. ඔයාලා බලන්න මේකේ තියෙන තහඩුව. හරිද? මේකේ තහඩුව මේ ගහන්න මේක මෙන්න මෙහෙම ඈත් වෙන්න පුළුවන්. තේරෙනවද? මේ තහඩුව නිකම්ම ඈත් වෙන තහඩුවක් තියෙනවා. මේ දෙපැත්තට මේක ඈත් වෙනවා මේක බලන්න වන්න කැලලක් තියෙනවා. මෙන්න මෙතන තමයි ඔක වදින්නේ අපේ ප්ලග් টොප් එක ගිහිල්ලා මේක නිකම්ම ඈත් වෙනවා මේ. කාලයක් ඔය මේක ගහන්න කාලයක් ගහනවා ඈත් වුණාට පස්සේ ලූස් කනෙක්ෂන් එකක් එනවා. එතකොට ලූස් කනෙක්ෂන් එක බුරුල් වෙනවා. බුරුල් වුණාම අනිවාර්යෙන් එතන ස්පාර්ක් එකක් එනවා. ඔයාලා දැකලා ඇති ගොඩක් 5 ampere වලට ගහද්දි ස්පාර්ක් එක වෙනවා. ස්පාර්ක් එක වෙන්නේ මේක වෙන ලූස් කනෙක්ෂන් එක නිසා. ඊට පස්සේ වෙන්නේ පිච්චෙනවා. ඉතින් ප්ලග් টොප් එක පිච්චෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ප්ලග් බේස් එකත් පිච්චලා යනවා, උණු වෙලා යනවා. ඒ වගේ ප්‍රශ්න එනවා ලූස් කනෙක්ෂන් නිසා. එතකොට මේ 5 ampere ප්ලග් බේස් එකේ අනිත් ප්‍රශ්නේ ඕක තමයි. මේකේ තියෙන තුනී තහඩුවක්. ඒතකොට තුනී තහඩුව මේ ලං එක ටික දවසක් ගහද්දි මේක ඈත් වෙලා යනවා. ඕක තමයි 5 ampere ප්ලග් බේස් එකේ තියෙන ප්‍රශ්නේ. එතකොට අපි ගමු 13 ampere එකක් ගලවලා බලමු. මේ 13 ampere මං ගාව තිබ්බ පරණ බේස් එකක් මේ ප්ලග් බේස් එක. හරි අපි බලමු 13 ampere plug base එක ගලවලා අන ටික ගලවලා මේ කෑල්ල මම ගලවනවා. ඉතින් පන්නන්න තියෙනවා කෑල්ල. පෙන්නුවම ඔන්න තියෙනවා. ඒක ඇතුලේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට අපේ plug top එක යන්නේ මෙතන ඉන්නේ. මම මේ කෑල්ලක් ගන්නවා. මෙන්න බලන්න මේකේ තියෙන එක පොඩ්ඩක් හයියි. පොඩ්ඩක් නේ ඇත්තටම හයියි. අරගේ තහඩුවනේ තියෙන්නේ. මේකේ ගන්න තහඩුවක් මේකේ තියෙන්නේ. ඒතර මේකෙන් තදට යනවා අපි plug top එකක් ගැහුවොත් එහෙම මේක තදට මෙතනින් රින්ගනවා. තදට රින්ගලා මෙතන මේ කන්ටැක්ට් වෙලා තියෙනවා. හැබැයි මේක උනත් කාලයක් ඇද්දි දිගෑරෙනවා. මම කියන්නේ නැහැ මේක සදාහටම මේකේ ලූප් කනෙක්ෂන් ඉන්නේ නැහැ කියලා. ඒත් අරකට වඩා මේකේ ආරක්ෂාවක් තියෙනවා. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තද වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක අරකට වඩා ආරක්ෂාවෙන් වැඩි නිසා තමයි මෙන්න මේක රෙකමන්ඩ් කරන්නේ. හරි මම හිතනවා ඔයගලන්ට අදහසක් එන්නේ නැති කියලා. ඇයි මේ 5 ampere එක තහනම් කරලා තියෙන්නේ කියලා සහ මේ 13 ampere එක පාවිච්චි කරන්න කියලා තියෙන්නේ කියලා. හොඳයි. එහෙනම් මට මේ ටික තමයි ඔයගලන්ට පැහැදිලි කරන්න තිබ්බේ මේ වීඩියෝ එකෙන්. අපි තවත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.